ප්‍රයිම් ගේට් විදේශ රැකියා ආයතනය මේගමුව. මේගමුව පුරවරේ ඊතර සිහිනය පිළිබඳව සිහින දකින හැමෝටම මීගමේ බහුතරයක් යන කුරුණෑගල නැත්තම් කොළඹට ඒ අවස්ථාව මීගමේ රඳවා ගැනීමට හොඳ අවස්ථාවක් මේ කියලා මට හිතෙනවා. ඉදුම් හිටුම් සේවා සුරක්ෂිතභාවය සියල්ල බාර ගන්න බවටයි ප්‍රකාශ කරන්නේ. එක රුපියලක්වත් කිසිම කෙනකින් අය කිරීමක් කරන්නේ නැහැ. මෙඩිකල් එක ඉන්ෂුරන්ස් බියුරෝ අමතර වියදම් ආයතනය මගින් දරනවා. කිව්වට කතාවට රස වැහෙන කතා මේ විදිහට හීනමවලා යම් කාන්තාවක් විදේශගත වෙනවා. බාබගෙන් මාමගෙන් හිරිහැරයට කරදරයට ලක් වෙනවා. ඇයි සුරක්ෂිත කරවන්නට ඔබට තිබෙන වැඩපිළිවෙල කුමක්ද? වැඩපිළිවෙලක් තියෙනවද? වැඩපිළිවෙලක් තියෙනවා. ඔබ ඉන්නේ ලංකාවේ. ලංකාවේ ඉඳගෙන කොහොමද ඒ රටේ ප්‍රශ්න විසඳන්නේ? මීගමුව කියන්නේ ඉතාමත්ම විශාල පරිසරයක් තියෙන ගෘහ සේවිකයන්ට හොඳ අවස්ථාවක් තියෙන ඒරියා එකක්. ස්ථීර පදිංචිය මේ වෙන විට කොහෙද? කොපමණ කාලයක් මේ සම්බන්ධයෙන් පළපුරුද්ද තිබෙනවද? හැමෝටම මම කියනවා විශ්වාසයෙන් රට යන්න නම් එන්න ප්‍රයිම් ගේට් එකට. මම ලංකාවේ ජිතු කුමාර හිටපු විදේශ නීතිකාරංශ අධ්‍යක්ෂක. වගකීමෙන් මට කියන්න ලංකාවෙන් විදේශගත වන කාන්තාවන්ට විශ්වසනීය සේවයක් දෙන්න පුළුවන්කමක් ලැබේවිද? අපි බලාපොරොත්තුවෙන් ඉන්නවා මේ අලුත් අවුරුද්දට ගෘහ සේවිකාවන් 17,500ක් අතර ගෘහ සේවිකාවන් පිටත් කර සහ එයාලට රැකියා අවස්ථාවක් ලබා දෙන්න අපි මේ ඉන අවුරුද්දේ බලාපොරොත්තුවෙන් ඉන්නවා 2026. මම විදේශ නීති කාර්යාංශයට අනුබද්ධව සේවය කරලා ඉන්පසු ඩුබායි කොන්සල් ජෙනරල් කාර්යාලයේ කම්කරුංශයේ කම්කරු උපදේශක වශයෙන් සේවය කරා වසර 4කට කිට්ටු කාලයක්. මෙවන් බාරදූර තනතුරක් ලැබූ ඔබතුමා ප්‍රයිම් ගේට් විදේශ රැකියා ආයතනයේ ඉසුරු මහත්මයාගේ මේ පියවරට දායකත්වය දෙන්න සහයෝගය දෙන්න පැමිණියේ ඇයි? ගෘහ සේවිකා කරන විදේශගත කරන ආයතන තිබ්බේ හරිම අඩුවෙන් හා ඒක ඉතාමත්ම අල්පයි. ඒකයි මම කිව්වේ කුරුණෑගලට අර මීගමේ තිබ්බ හිඩස ඒ අඩු වෙච්ච හිඩස පුරවන්න ඉස්ලුට පුළුවන් වෙයි කියලා.